රටට ඇත්ත කියව් රටේ දේශානතිය වෙනස් කළ යුගයේ අවශ්‍යතාවයට කරන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය අද 2026 ජූලි මාසේ දෙවනිදා. අද ලියන්නේ 964 වෙනි ටෙලිවැකිය. බස් ගාස්තු වැඩිවීමට නියමිතයි නේද? කීයකින් වැඩි වුණත් ඒක දරා ගන්නට වෙන්නේ මහජනතාවට, මගීන්ට, ඒ කියන්නේ අපිට. සමහර දුරබැහැර ඉඳලා එන සේවකීන්ගේ බස් ගාස්තු දිනකට රුපියල් 200කින් ඉහළ යන්න පුළුවන් මේ වැඩිවීමත් එක්ක නේද? ඒක මාසෙට ලොකු ගාණක්. ඉන්ධන මිල අඩු කරලා ජනතාවට සහන දෙන එක මේ ආණ්ඩුව හමුවේ ඇති අද ප්‍රබල අභියෝගයක්. හරිද? ඒක ගැන කිසිම වාදයක් විවාදයක් නෑ නේද? ආදායම් වැඩි කරලා මිලදී ගැනීමේ ශක්තිය බලගන්වන ක්‍රම අනිවාර්යෙන්ම අපට ඉදිරි කාලයේදී හොයන්ටම වෙනවා. මේ රටේ බහුතරයක් ජනතාව එකක් දන්නවා. ඒ ජනපති අනුරගේ ආණ්ඩුව ජනතා දුක දන්නවා කියන එක. ජනතා දුක දන්නවා කියන එක. හරිද? අපට දුක පාලකින්ට රජසැප න්‍යාය දැන් වෙනස් වෙලා තියෙන්නේ. වෙනස් වෙලා නෙමෙයි වෙනස් කළා නේද? එදා පිනට කාපු උන්දලට අද පාර්ලිමේන්තු කෑම වේලට පවා නියම මිල ගෙවන්ට වෙලා තියෙන්නේ. හරිද? විශ්‍රාම වැටුප් නෑ. අධි සුකෝපභෝගී වාහන පර්මිට් නෑ නේද? විශේෂයෙන් අන්ත දූෂිත රාජ්‍ය පාලනයක ඉඳලා අද ආදර්ශවත් අදූෂිත පාලනයක් දක්වා රට ගමන් කරමින් තිබෙනවා. හරිද? සම්පූර්ණයෙන් ගිහිල්ලා නෑ. මේ ගමන් කරමින් තිබෙනවා. සක්‍රයාගේ පුතා වයිමටවත් කරන්ට බැහැ කියලා හිතපු නේද? එහෙම කියපු සමහර වෙනස්කම්, විප්ලවීය වෙනස්කම් මේ තඹුත්තේගම තනි සිග්නල් කනුව දෙසට වූ ඒ ගෙදර රම්බණ්ඩගේ පුතා අද කරමින් ඉන්නවා. හරිද? සමහර අය ඉන්න ඒගොල්ලන්ට කවදාවත් නීතිය අත එන්නේ නැති වෙයි කියලා හිතන අය ඉන්නවා. ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලන් නීතිය ළඟා වෙන්න බැරි තරමේ රැස්වලල්ලක් තියෙනවා කියලා. අපේ රට අපි හදනවා රටක් නීතිය ළඟා වෙන්න බැරි කිසිදු පුද්ගලයෙක් ඉතුරු නොවන රටක් හදනවා. අන්න ලෝක බැංකුව අපේ රට වැටිලා තිබුණු තැනින් ගොඩ ඇවිත් කියලා මුළු ලෝකයටම ආන් කියලා තියෙනවා. හරිද? අපිව ඉහළ මැද ආදායම් ලබන රටක් ලෙස අන්න අලුතින් වර්ගීකරණය කරලා නේද? කොහොමද ඒ ජයග්‍රහණය? තුන්වේල සුපිරි හෝටල් වලින් කාලා හොඳට විවේකයට විදේශ රටවලට ගිය නේද? ලෝකයේ සුපිරිම මත්පැන් හවසට තුල ගාපු සමහර දේශපාලන හොරුන් දැන් හිරේ. හරිද? ඒගොල්ලෝ හිරේ. එතකොට වැලිකඩ ගල් බංකුවේ නේද? සමහරුන් අවුරුදු 15ක් 20ක් වගේ හිරේ ගිහිල්ලා. ඒ අයට දැන් හොඳටම අමාරුයි. හොඳේ? හොඳටම අමාරුයි. යන්න ඉන්න අයටත් හොඳටම අමාරුයි. හරිද? ඒ අයටත් වඩා ඔය යන්න ඉන්න අයටත් වඩා අමාරු ඒ දේශපාලන හොරුන් ගාව හිටපු උන්දලට. හරිද? වටේ ඉඳගෙන කටුකාපු අයට. අද ජීවත් වෙන මාර්ගය හිරිලා. හරිද? පගාව අල්ලස් කොමිස් ගන්න විදිහක් නෑ. ඒ නිසා පන්දම් අරන් ගින්දර ගිලින්න වෙලා. පන්දම් අරන් ගින්දර ගිලින්න වෙලා. හරිද? අපට හොඳටම අමාරුයි කියලා කෑ ගහමින් නේද? එදා වගේ සැප නෑ කියලා අඬනවා. එහෙම මේ ලොකු තර්ජනයක් දාගෙන හිටපු කෙනෙක් තමයි සලෙත්. හරිද? සලේ දවස් 25ක් විතර නේද? මතකද? කන්නෙත් නෑ, බොන්නෙත් නෑ, මම මැරෙනවා, මුරපද දෙන්නෙත් නෑ. ශානිවත් අයින් කරන්න ආදී හින ගේමක් දවස් 25ක් විතර ඉල්ලුවනේ නේද? රංග දක්වමින් හිටිය. හරිද? මතකනේ සලේව නේද? ඒ සලේ ගැන ගරු අධිකරණය ඊයේ නියෝගයක් දුන්නා. පරිගණකයේ සහ ජංගම දුරකථනවල මුරපද CIDට දෙන්න. ඒ කියන්නේ පාස්වර්ඩ්. හරිද? සලේගේ පරිගණකවල ඒ කියන්නේ ওই ජංගම දුරකථනයේ එහෙම තියෙන්නේ ජාතික ආරක්ෂාව ගැන තොරතුරු කියමින් නේද? කට්ටියක් කෑමර දුන්න හඬා වැටුණනේ. කෑමර දුන්න හඬා වැටුණු අයට නේද? මේ නියෝගයත් එක්ක මී ගෑවුණා වගේ. මී ගෑවෙන්ට ඇති නේද? එතකොට සලේ කන්නේ නැතුව නේද? ඔයා මැරියන් ඔයත් එක්කම දන්න දේවලුත් වැළලියන් කියලා හිතපු අයට දැන් කියන්න තියෙන්නේ ආන් සලේ කනවා කියලායි. හරිද? සලේ කනකොට වෙනත් අයට නම් හිර වෙන්න පුළුවන්. හොඳේ? දැන් සලේට මුරපද CIDට දෙන්න වෙනවා. මේ නියෝගයත් එක්ක. දැන් මේ නියෝගයත් එක්ක ගම්මන්පිල කියන්නේ හිටපු ඇමති කෙනෙක්, නීතිඥයෙක් නේද? ඊයේ මාර ප්‍රකාශයක් කළා. අන්ගේ ප්‍රකාශය පොඩ්ඩක් අහලා බලන්න. හොඳට අහන්න. හරිද? මම දැක්ක ආණ්ඩුවෙන් කියනවා මුරපදේ දීලා දැම්මනම් ඉවරයි කියලා. නලින්ද ජයතිස්ස ඇමතුමා, සිරිල් ගාමිණී පියතුමා වගේ මුරපද ඉල්ලපු අයට අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ අනාගත ආණ්ඩුවකදී අනිවාර්යෙන් දඬුවම් කරනවා. දැන් උදේ ගම්මන්පිල කියන විදිහට සලේගේ මුරපද ඉල්ලුව සිරිල් ගාමිණී පියතුමා, එතකොට ඇමති නලින්ද වගේ අය ඒගොල්ලෝ කිව්වේ අදාළ අයට දෙන්න කියලා. ඒගොල්ලන්ට ඉදිරි ආණ්ඩුවකදී කියන්නේ
ගම්මන් පිල්ලගේ ආණ්ඩුවකදී දඬුවම් දෙනවලු. හරිද? මොකටද? මුරපද ඉල්ලුවට නේද? දැන් මෙහෙමයි. මුරපද ඉල්ලපු අයට හරිද? අනාගත ඔයාලගේ ආණ්ඩුවකින් දඬුවම් දෙන්න බෑනේ. ආණ්ඩුවලට පුළුවන් අර ඒ කාලේ වගේ එහෙම කාලයක් ඔහෙලට තිබුණා නේද? සුදු වෑන් වලින් ඉස්සුවේ ඒක පුළුවන් ආණ්ඩුවලට කරන්න. හරිද? දඬුවම් දෙන්න, දඬුවම් නියම කරන්න, නිදහස් කරන්න ඒ බලය තියෙන්නේ ගරු අධිකරණයට. හරිද? දැන් සලේ මේ තාක් දෙන්නේ නැතුව හිටපු පාස්වර්ඩ් දෙන්න කියලා නියෝග කළේ ගරු අධිකරණය. කොළඹ කොටුව මහේස්ත්‍රාත්තුමා. එතකොට ගම්මන්පිල මේ කියන්නේ පාස්වර්ඩ් එක ඉල්ලුව අයටත් යාළගේ ආණ්ඩුවකින් දඬුවම් දෙනවා නම් පාස්වර්ඩ් එක දෙන්න නියම කළ මේ ගරු මහේස්ත්‍රාත්තුමාටත් එක්තරා විදිහකින් තර්ජනය කිරීමක්. එහෙම නේද? ඇත්තටම මේ මෑතක ඉඳලා අපි දකින අතිශය භයානක ස්වභාවයක් තියෙනවා. මොකක්ද? මොන ආණ්ඩු තිබුණත් අපිට කමක් නැහැ. හරිද? ඒව පත් කරන්නේ ජනතාවනේ. කවුරු බලේ හිටියත් අපිට අදාළ නැහැ. හැබැයි එකක් මතක තියාගන්න. නීති ආධිපත්‍යයට අත තියන්න උත්සාහ කරනවා නම් අපිට අනිවාර්යෙන් ඉතිරි වෙන්නේ අන්තදූෂිත රාජ්‍යයක්. හරිද? අපි එහෙම රාජ්‍යයක් ඇතුළේ ජීවත් වුණේ නේද? එනිසා ගරු අධිකරණයට සේම ගරු මහේස්ත්‍රාත්වරුන්ටත් නියමින් හෝ අනියමින් බලපෑම් කරන්නට ඉඩ තියන්නට එපා. හරිද? ඒක සියලු පුරවැසියන්ගේ වගකීමක්, යුතුයකමක් කියලා අද ටෙලිවැකිය මතක් කරනවා.